යම් ක්‍රියාවක් අවසන් වරට කෙරුවේ කවදද කියා අසන ක්‍රමය සහ යම් ක්‍රියාවක් මුලින්ම කෙරුවේ කවදද කියා අසන ක්‍රමය මෙම පාඩමෙන් ඔබට ඉගෙනගත හැකියි. යම් ක්‍රියාවක් අවසන් වරට කෙරුවේ කවදද කියා අසන ක්‍රමය උදාහරණ වාක්‍ය. When did you last see him? ඔබ අන්තිමට ඔහුව දැක්කේ කවදද? When did you last watch a film? ඔබ අන්තිමට චිත්‍රපටයක් නැරඹුවේ කවදද? When did you last go shopping? ඔබ අන්තිමටම සාප්පු සවාරියේ ගියේ කවදද? When did you last drink alcohol? ඔබ අන්තිමට මත්පැන් පානය කළේ කවදද? යම් ක්‍රියාවක් මුලින්ම කෙරුවේ කවදද කියා අසන ක්‍රමය උදාහරණ වාක්‍ය. When did you first see her? ඔබ මුලින්ම ඇයව දැක්කේ කවදද? When did you first use a computer? ඔබ මුලින්ම පරිගණකයක් භාවිතා කළේ කවදද? When did you first drive a car? ඔබ මුලින්ම කාර් එකක් පැදවුවේ කවදද? When did you first smoke? ඔබ මුලින්ම දුම් බිව්වේ කවදද? මෙම ප්‍රශ්නාසන ක්‍රම දෙකේ අපට අවශ්‍ය ඕනෑම සබ්ජෙක්ට් එකක් සහ බේස් වර්බ් එකක් යොදා අපට අවශ්‍ය ප්‍රශ්නය ඇසිය හැකිය. උදාහරණ වාක්‍ය. When did he last phone you? කවදද ඔහු ඔබට අන්තිමටම දුරකථනයෙන් කතා කළේ? When did she last go shopping? කවදද ඇය අන්තිමට සාප්පු සවාරී ගියේ? When did they first help you? කවදද ඔවුන් මුලින්ම ඔබට උදව් කළේ? When did he first drive a car? කවදද ඔහු මුලින්ම කාර් එකක් පැදෙව්වේ?